සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම කුමා කරාටේ 2026 වර්ෂයට අපි කරන දෙවැනි එපිසෝඩ් එක. ඇත්තෙන්ම අද දවස ශ්‍රී ලාංකිකයෝ විදිහට බෞද්ධ ආගම අදහන පිරිසට විශේෂ වැදගත් දවසක් තමයි අද දවස. ඒ කෙසේ වෙතත් මම ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕනි මගේ මේ වීඩියෝ කරන මල්ලි එහෙම නැත්නම් මේ කැමරා කරපු ඒ මල්ලි මේ වෙනකොට පියානතුරක් වෙලා කකුල පාදයක දෙපොලකින් කැඩිලා තියෙනවා කිඳිලා ගිහින්දා. එයා මානසික ප්‍රතිකාර ගන්න ගමන් තමයි ඉන්නේ. ඊට අමතරව එයාගේ අතේ මිනික් කටු ළඟින් කැඩිලා තියෙනවා. ඒකට හේතුව තමයි එයා උදේම අවදි වෙන කෙනෙක්. පාන්දර 4:00ට වගේ අවදි වෙලා එයා අසපුවක් තියෙනවා. එතනට ආවතේ කටයුතු කරන්න යන කෙනෙක්. එහෙම යන ගමනේදී දින ඒ හදිසියේ යාට එතන වර්ෂාව සහිත දිනයක් තමයි තිබුණේ. ඉතින් මේ වෙලාවේ ගහ කඩා වැටිලා තියෙන පාර හරහා එහා විරුද්ධ පැත්තෙන් ආපු ලොරියක ඇක්විලා අනතුරු ලක් වෙලා මේ වෙනකොට ප්‍රතිකාර ගන්න ගමන් ඉන්නේ. කෙසේ වෙතත් මම ඔයාලට කියන්නේ උදේම අවදි වෙන එක සමහරුන්ට හරි වදයක්. ඒකට හේතුව තමයි කම්මැලි ගෲප් එකේ මිනිස්සු තමයි අපේ රටේ වැඩිපුර ඉන්නේ. ඉතින් උදේ අවදි වෙන්න හේතු තියෙන්නේ ඉතින් ඒ මගේ සහෝදරය එයාට තිබුණේ ඇත්තටම ධර්මයේ පැත්තට දෙයක් කරන එක තමයි එයා කරේ. ඉතින් මේ මම දැනුවත් එයා වැරදි කරන පුද්ගලෙක් නෙවෙයි. මම දන්නවා කර්මය කියන එක මේ ආත්මෙට විතරක් නෙවෙයි ඊළඟ ආත්මවලටත් ගමන් කරනවා. ඒ නිසා අපි කරන කියන ඕනෑම දෙයක් යම් යම් කාලවලදී දිට්ඨ ධම්ම වේදනීය අපරාපරිය සහ උපජ්ජේ වේදනීය විදිහට නැවත නැවත අපිට ඒක ලැබෙනවා කියලා තමයි මම බුදුදහමේදී ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ උදේ අවදි වෙන්න ඒක විශේෂ වටිනාකමක් සහිත දෙයක්. සමහරුන්ට කාලේ නැහැ කියනවා. ඕක කරන්න කොහොමද අපි කරන්නේ? ඒ වගේ අර නෙගටිව් සිතුවිලි වල ඉන්න මිනිස්සු තමයි වැඩිපුර අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් ඒ අයට මම ඉල්ලීමක් කරන්නේ උදේ නැගිටින්න හේතුවක්. උදේ නැගිටලා භාවනාවක් කරන්න පුළුවන්, ව්‍යායාමයක් කරන්න පුළුවන්, දුවන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. ඒ වගේ පොතක් කියව ගන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි හේතුවක් හදාගන්න. එතකොට ඔයාලට උදේට අවදි වෙන්න හැකියාව ඉක්මනින් ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි පදිකමාරුව භාවිතා කරන කෙනෙක් නම් ඔබ බලන්න දකුණ බලාවම බලන්න, නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න කියලා අපි චූටි වයසේදී ඉගෙන ගන්නවා. නමුත් අපි ලොකු වෙන්න ඒවා කොයි විදිහටද ප්‍රායෝගිකව අපේ ජීවිතේ යොදාගන්නේ කියන එක තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා පදිකමාරුවේ වෙන අනතුරු වළක්වන්න වයින් යන ඔබටත් රියදුරු කෙනෙක් නම් ඔබටත් වගකීමක් තියෙනවා. එතකොට එතන විනය කොයි විදිහට පවත්වා ගන්න කියන එක තමන් පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ වගේම තමයි ඔබ පොදු ප්‍රවාහන සේවයක් භාවිත කරන කෙනෙක් නම් බස් රථවල ගමන් කරන සහ දුම්රිය ගමන් කරන කෙනෙක් නම් ඔයා කල්පනා කරලා බලන්න දුර යන පුද්ගලයෙක් කිලෝමීටර් 50 100 150 වගේ දුර ගමන් කරන පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒ අතරේ සීට් එකක් නොලැබිච්ච හිටගෙන යන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ පුද්ගලයෙකුට නිදිමතක් එන්න පුළුවන් හිටගෙන යන පුද්ගලයෙකුට. ඒ අවස්ථාවකදී ඔබ පස්සරත් වෙනකන් ඉඳගෙන සමහර විට මට ප්‍රවේශපත්‍රයක් තියෙනවා මම මේ සීට් එක අරගෙන තියෙන්නේ කියලා හිතාගෙන අර පටු අරමුණකින් යන්නේ නැතුව ඒ පුද්ගලයාට පුළුවන් නම් ආසනය දෙන්න විනාඩි කිහිපයකට පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා එහෙම දීමේ හැකියාවක් ඔබේ හදවතට ආවොත් ඒක තමයි වටින්නේ කියලා මට මතක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම කුමා කරාටේ අපි කියන්න උත්සාහ කරන්නේ ඔබ කලින් අවදි වෙන්න. ඒක කාටත් ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඔබේ මනසට කායික මානසික නිරෝගී භාවයට හේතු වෙන සාධකයක්. ඒ වගේම තමයි කෙනෙකුට යහපත් දෙයක් කරන්න ඒක තමන් හදවතින්ම කරන්න කෙනෙක්ට පෙන්වන්න නෙවෙයි එහෙම නැත්නම් ලෝකෙට පෙන්න නෙවෙයි. තමන් හදවතින්ම තීරණය කරන මම කවුද who am I තමන් කවුද කියලා හිතලා තීරණ ගන්න. ඒ විදිහට යම් කටයුතු වලදී අපි ක්‍රියා කරන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ කියලා මම අද පොයේ දිනේ මතක් කරන්නේ. විශේෂයෙන්ම මම කුමා කරාටේ ඇකඩමි අපි නිර්මාතෘවරයා විදිහට එහෙම නැත්නම් කුමා කරාටේ YouTube නාලිකාවේ නිර්මාතෘවරයා විදිහට ඔයාලට කියන්නේ යම් දේවල් කෙනෙකුගේ හිතට දෙන්න නෙවෙයි. හිතලා තීරණ ගන්න යම් දේවල් තමන්ගේ ජීවිතයටත් උකහා ගන්න. එහෙම වුණොත් අපි ජීවිතේ සතුටින් සාර්ථකව ජීවිතය අවසන් දක්වා යන්න හේතු වාසනා වෙනවා. ඉතින් මම නැවතත් මතක් කරන්නේ හොඳ සිතුවිලි ඇති කරගන්න ප්‍රභාස්වර සිතක් තමන්ට හදා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් බලවත් වූ ආත්මයක් තමන් තුළින් ගොඩනගා ගන්න පුළුවන් නම් මේ රටට මේ විශ්වයට හොඳ යහපත් පුරුෂයෙක් විදිහට මැරෙන්න පුළුවන්. ඉතින් කොයි ලොව යන්නේ මරණෙන් පස්සේ පින්පව් වෙනවා
අපි පස්සේ ඒ වගේ සිතුවිල්ල කොළුවේ තියාගෙන වැඩ කටයුතු ටික කරමු. ඉතින් සුබම සුබ දවසක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. නැවතත් ආයෙ දවසක අපි මේ විදිහේ වීඩියෝ එකකදී හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.